අපි මේ ඉන්නේ මැද වාසලනේ. මේක ඉන්නේ කැනිමල්නේ තාම්පල්. කැනිමල්. ඒ කියන්නේ මේ අගබිසවගේ මේ පුටුවේමත් ඒ කාලෙ තිබ්බ වන්නද? ඒ කියන්නේ මේ බිත්තිය තිබ්බ ඒවා සංස්කරණය කරලා සංරක්ෂණය කළානේ. මේ යකඩ බේස් එක අපි කොන්ක්‍රීට් වලින් දැන් කම්බි බැඳන්නේ. ඒ වගේ ඉස්සර කාලේ තියෙන මේ ගල් උණු වෙන්න කිමිකල් එකක් තියෙනවා. කෝවක් තියෙනවා. ඒ ගල් කැට පොඩි පොඩි කැට දාලා ඒ කිමිකල් එක දාලා මේක දියරයක් වෙනවා. ගල දියරයක් වෙනවා. ඒක න අච්චුවකට ඒක දානවා. දාලා ටිකක් කරගෙන ආයේ ගලක් විදියට බිව්වා. මේක හරක් කඩලා ඒ කියන්නේ ගල් උණු වෙනවා. මේ කැටියන් එමත් ඒක ඉවම වෙන්නද නේ? මේ තියන්නේ අර මොකද්ද බිසවගේ නම මානව? රන්දෝලිය කියලා හඳුන්වනවා. ඒ කියන්නේ මේ ශ්‍රී වික්‍රමසිංහ රජුගේ බිරිඳ. බිරිඳ කීප දෙනෙක් ඉඳලා තියෙනවා. මෙයා තමයි අග බිසව විදියට. මෙයාගේ නංගිවත් එයාගේ සායනේ අටැච් බාත්රූම් කන්සෙප්ට් එක දායකම අපේ රටේ වල තිබිලා තියෙනවා මේ මිසුත්තාගේ කපුවේ එකක් නෙවෙයි මේ ආකිටෙක්චරල් කියන එක. මේ දින ඇඳ සලකුණු සහ කැසිකිලි ගල කියන මේ පුටුව මේ රජතුමා ලැජින ඉදගත් පුටුව. ඒකට මෙන්න මේ රූප දෙක ස්කෑන් කරලා තමයි සාමාන්‍ය මේ මානම්මගේ රූපය කොයි වගේද කියලා හැඩතලයක් අනුමාන කරලා කරලා තියෙන්නේ. මේ රූපය. ඒ කියන්නේ ටික ඇත්තටම